ප්‍රශ්නංක 4 ගරු චානක මාදුගඩ මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගේ ඇසීමට මම අහනවා ගරු කතානායකතුමනි ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා ගරු කතානායකතුමනි අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය වෙනසන පිළිතුරු සපයනවා ප්‍රශංකා 1 පිළිතුර 2025 අයවැය යෝජනා මගින් පළාත් පහක විශේෂිත ක්‍රීඩා පාසල් සංවර්ධනය කිරීමට යෝජනා කර ඇති අතර ඒ සඳහා බස්නාහිර උතුර මධ්‍යම ඌව සහ උතුරු මැද පළාත් මේ සඳහා තෝරාගෙන ඇති අතර රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ වූ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙන් කර ඇත. ඒ අනුව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අදාළ පාසල්වල ක්‍රීඩා පාසල් නිරීක්ෂණය කිරීමෙන් පසු පළාත් පහක ක්‍රීඩා පාසල් 6ක් සංවර්ධනය කිරීම සඳහා තෝරාගෙන ඇති අතර මේ සඳහා රුපියල් මිලියන 200ක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වෙන් කර ඇත. එම පාසල් පහත පරිදි වේ යාපනයේ අනුරාධපුර මොනරාගල අකුරම්බඩ වලල සහ හාංවැල්ල. මෙතෙන්දි මම ගරු මන්ත්‍රීතුමනි මේ 2025ට අදාළ මේ පාසල් තෝරා ගැනීම සිද්ධ වෙන විශේෂිත ව්‍යාපෘති විදිහට ඒ නිසා දකුණු පළාත මේ තෝරා නොගත්තා නෙමෙයි මේ සඳහා නිශ්චිතව නම් කෙරිච්ච පාසල් ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. ප්‍රශ්නාංක 2 පිළිතුර එම ව්‍යාපෘති සඳහා 2025 වර්ෂයට අදාළ අයවැය මගින් රුපියල් මිලියන 200ක මුදලක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත වෙන් කර ඇත. 3 පිළිතුර මිලියන 150ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යොමු කර ඇති අතර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව දන්වා ඇති පරිදි මූල්‍ය ප්‍රගතිය 44.8ක් 44.8ක් වන අතර භෞතික ප්‍රගතිය 62.1කි. ඉතිරි රුපියල් මිලියන 50ක මුදල මේ වසර තුල උපයෝජන නොවන බවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව දන්වා ඇත. ඊට අදාළ ප්‍රගතිය ඇමනුම එකමගින් ඉදිරිපත් කර ඇත. වෙන්දි ගරු කතානායකතුමනි සමහර පාසල් වල අපිට දිත්ත සුලිකුණාටුවත් සමග සහ සමහර පාසල් විශේෂයෙන් මේ ව්‍යාපෘති කරගැනීමට ප්‍රායෝගික දුෂ්කරතාවල් ඇති වෙලා තියෙන ඒ සම්බන්ධයෙන් හැමනම එක මගින් නිශ්චිතව ඉදිරිපත් කළා තියෙනවා මම ඒක සභාගත කරනවා. ප්‍රශ්නාංක 4 එකෙහි පිළිතුර අදාළ වේ අදාළ නොවේ. ගරු මන්ත්‍රීතුමා ගරු කතානායකතුමනි ගරු අගමැතිතුමියගෙන් මම පළවෙනි අතුරු ප්‍රශ්නය අහනවා. ඇත්තටම පිළිතුරු පිළිබඳව එතරම් සෑහීමකට පත් වෙන්න හැකියාවක් නැහැ. ඊට වඩා පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වුණා. ඇත්තටම පාසල් ක්‍රීඩාව ගත්තාම අද පාසල් ක්‍රීඩාව ඊටමත් පහළ මට්ටමකට වැටෙමින් තිබෙන මොහොතක්. විශේෂයෙන්ම අපි දන්නවා අද නගරබද ජනප්‍රිය පාසල් වලට පමණක් මේ ක්‍රීඩාව උරුම වෙන තැනකට අද පාසල් පද්ධතිය තුළ ක්‍රීඩාව පත් වෙලා තිබෙනවා. අපි උදාහරණයක් විතර ගත්තොත් මල්ල ක්‍රීඩා වෙන්න පුළුවන්, ක්‍රිකට් වෙන්න පුළුවන්, රගර් වෙන්න පුළුවන්, ජිම්නාස්ටික් වෙන්න පුළුවන්, බැඩ්මින්ටන්, ඒ වගේම පිහිනුම්, පාපන්දු, කබඩි, අත්පන්දු, හොකි, බරයිසලීම්, කරාටේ වැනි විවිධ ක්‍රීඩා. අපි දන්නවා ගමේ ග්‍රාමීය පාසලට එහෙම නැත්නම් ගමේ පහසුකම් අඩු පාසලේ දරුවන්ට ඒ ක්‍රීඩාව ලබා ගන්න ඒ ක්‍රීඩාව සඳහා පාසුකම් ලබා ගන්න හැකියාවක් නැති වෙලා තිබෙනවා. අපි දන්නවා ගරු අගමැතිතුමියනි ජනප්‍රිය පාසල් වලට ඒ ක්‍රීඩාව පවත්වාගෙන හැකියාව තිබුණත් ග්‍රාමීය පාසල් වලට පහසුකම් ඒ වගේම පුහුණුකරුවන්ට ගෙවීම් පිළිබඳව ගැටලු නිසා ඒ ක්‍රීඩාවන් පවත්වා ගන්න හැකියාවක් නැති වෙලා තිබෙනවා. අද ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පාසල් දෙකක් තිබෙනවා. හැබැයි මම දැක්කේ නැහැ දැන් අවුරුදු 3-4කින් ඒ ක්‍රීඩා පාසල් යාවත් කාලය වෙලේ ඒ සඳහා යම් ක්‍රීඩාවට යම් වැඩ කොටසක් වෙනවා කියන කාරණේ දැක්කෙත් නැහැ. ඒ ක්‍රීඩා පාසල් වලට තෝරාගන්නේ මම දන්නේ 7 වසර 8 වසර පන්ති වලින් යම් පරිශාදන මට්ටමක් තිබෙන දරුවන් තමයි ක්‍රීඩා පාසලට එකතු කරගන්නේ. ඒ තුලින් මේ ක්‍රීඩාවට එකතු වෙන දරුවන්ටත් අද ඉඩකඩ ඇහිරිලා තිබෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය ඇමතිතුමනි අපි දන්නවා යම් පාසලක යම් ක්‍රීඩාවකට දක්ෂතාවය තියෙන අපි කියමු ග්‍රාමීය පාසලක මම එහෙතින් කියු යම් ක්‍රීඩාවක් වෙනින් දක්ෂතාවය තියෙන දරුවෙකුට ඒ පාසල තුල ඒ ක්‍රීඩාවෙන් ඉදිරියට යන හැකියාව ලැබෙන්නේ නැහැ. සමහරට ඒ පාසල තුල ඒ ක්‍රීඩාව සඳහා පහසුවක් නැති වෙන්න පුළුවන්. සමහරට ඔහුට
ඒ දරුවට ඒ ක්‍රීඩාව සඳහා හොඳ පුහුණුකරුවෙක් ඒ පාසල තුළ නැති වෙන්න පුළුවන්. හැබැයි අතීතයේ තිබුණා යම් ක්‍රීඩා වෙනුවෙන් දක්ෂතා තියෙන දරුවෙකුට ජනප්‍රිය පාසලට ඇතුල් වීමේ ක්‍රමවේදයක් තිබුණා. Honourable member, can you ask your question? සමහර විට ඔහුගේ තියෙන ඒ පරිශාදන මට්ටම මත විදුහලට ඇතුළත් වීමේ හැකියාවක් තිබුණා. මගේ ප්‍රශ්නය තමයි අද යම් ක්‍රීඩාවට දක්ෂතා තියෙන දරුවෙකුට මේ අතරමැදි ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය තුළ කිසිදු ඉඩක් නැහැ ක්‍රීඩාවට දක්ෂ දරුවෙකුට ජනප්‍රිය පාසලකට ඇතුල් වීම. ඒ නිසා අද පාසල් ක්‍රීඩාවෙන් ඉහළට යන දරුවෙකුට පහළ එහෙම නැත්නම් ග්‍රාමීය පාසලක දක්ෂතා තියෙන දරුවෙකුට කණ්ඩායම් හෝ වේවා කේවල හෝ ක්‍රීඩාවක් වෙනුවෙන් ඉදිරියට යන්න ඒ පාසලකට ඇතුළත් වීමේ ඉඩකඩ ඇහිලා තිබෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය ඇමැතිතුමනි මම විමසා සිටිනවා ඒ සඳහා ඔබ අවධානය යොමු කළ තිබෙනවද? එහෙම නැත්නම් ඒ සඳහා ඔබේ පිළිතුරු කුමක්ද කියන කාරණය. ගරු කතානායකතුමනි ප්‍රශ්න කීපයක් ඇහුවා බොහෝ ස්තුතියි මන්ත්‍රීතුමාට. ඇත්තටම මේ පාසල් ක්‍රීඩා සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළා බොහොම කල් වෙනවා. එතෙන්දී ඔබතුමාගේ නිරීක්ෂණ කීපයක් සඳහන් කළා ඒක නිවැරදි. විශේෂයෙන් ක්‍රීඩා පාසල් ගත්තත් එහෙම ක්‍රීඩා පාසල් වල ක්‍රීඩාව සම්බන්ධයෙන් මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කොච්චර දුරට දායක වෙනවද කියන එක අපේ ගැටලුව අපිටත් තියෙනවා. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා මේ සියලුම ක්‍රීඩා පාසල් නැවත නිරීක්ෂණය කරලා සමහර ක්‍රීඩා පාසල් වල අපිට අවශ්‍යතාවල් තියෙනවා මේ ක්‍රීඩා පාසල තවදුරටත් මෙතෙන් පවත්වාගත යුතුද එහෙම නැත්නම් ශක්තියතාව සහිත තව ක්‍රීඩා පාසලකට ගෙනිය යුතුද කියන කාරණා. මොකද විශේෂයෙන් ගත්තොත් එතෙන්දී පෝෂණය අවශ්‍ය වෙනවා ඊළඟට පුහුණු කරවන්න අවශ්‍ය වෙනවා සහ කාලසටහන වෙනස් කළ යුතු වෙනවා. ඉතින් මේ කාරණා කීපයත් එක්ක තමයි අපිට මේ කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා විශේෂයෙන් ප්‍රතිපත්තියක් විදිහට දැන් අපි ගිය අවුරුද්දේ අයවැයෙන් යොදාගත්ත මුදල් ප්‍රමාණයත් එක්ක තමයි මේ අපි සඳහන් කරපු පාසල් ප්‍රමාණ තියෙන වෙලා තියෙන්නේ. නමුත් ඉදිරියේදී පළාතකට එකක් විශේෂයෙන්ම සීලුම ක්‍රීඩා සහිත පිහිනුම් සහ ඔබ සඳහන් කරපු සීලුම ක්‍රීඩා සහිත කණ්ඩායම් ක්‍රීඩා සහිත පාසලක් අපි නිර්මාණය කිරීම තමයි දායක කිරීමට තමයි උත්සාහ කරන්නේ. එතෙන්දී ඒ ශක්තියතාවන් තියෙන සියලුම සිසු දරුවන්ට ඒ අවස්ථාව හිමි වෙයි. අනිත් කාරණාව තමයි අපේ පාසල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඇතුළත සමහර ක්‍රීඩාවලට පාසල තුලම අවශ්‍යතාවට අනුව ක්‍රීඩා පුහුණුකරුවන් සහ භෞතික සම්පත් වර්ධනය වීමක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ජාතික මට්ටමේ ක්‍රීඩා දක්ෂතාවන් තියෙන සිසු දරුවන්ට පුළුවන් අතරමැදි චක්‍රලයක අනුව යම්කිසි පාසලකට ඇතුළත් වීම සඳහා අවස්ථාව දැන් තියෙනවා. ගරු මන්ත්‍රීතුමා. ගරු කතානායකතුමනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය හැබැයි ඔබතුමා කිව්වා අතරමැදි පන්තිවලට දක්ෂතා තියෙන ක්‍රීඩාව සඳහා පරිශාදන මට්ටම උපරිම තියෙන දරුවෙකුට ඇතුල් වෙන ක්‍රමයක් තිබෙනවා කියලා. හැබැයි මම අධ්‍යාපන අතරමැදි චක්‍රයක තුල මම දැක්කේ නෑ ක්‍රීඩාවට දක්ෂතා තියෙන දරුවෙකුට පාසලකට ඇතුළත් වීමේ ක්‍රමවේදයක් ඒ චක්‍රයක තුල තිබෙනවා දැක්කේ නෑ. ඒ නිසා මම ඇත්තට මේ පිළිබඳව මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නෙට ඉස්සෙල්ලා දැනගන්න කැමතියි ක්‍රීඩාවට දක්ෂතාව තියෙන උපරිම පරිශාදන මට්ටමේ තියෙන දරුවෙකුට කොහොමද පාසලට ඇතුළත් වෙන්න කියන ක්‍රමවේදය. ඒ වගේම ගරු නියෝජ්‍ය ඇමතිවරණි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රීඩා පාසල් සංකල්පය ඔබතුමාලා ඉදිරියට ගෙනියනවද? එහෙම ගෙනියන්නේ නැත්නම් ඔබතුමාලා වෙනත් ක්‍රමයක් හඳුනගෙන තිබෙනවද කියන කාරණයක් මම අහන්න කැමතියි. ගරු නියෝජ්‍ය මහත්මයා. ගරු කතානායකතුමනි අතරමැදි පාසල් චක්‍රලේඛය මේ වන නිකුත් වෙමින් පවතිනවා. එතෙන්දී විශේෂ දක්ෂතා තියෙන ගණයට අපිට පුළුවන් පාසල් දරුදරන්ගේ ඇතුළත ප්‍රවේශයන් ක්‍රියාත්මක කිරීමට. ඔබතුමාගේ ප්‍රශ්නෙට ඔව් ක්‍රීඩා පාසල් කියන කොටස අපි ඉදිරියට පවත්වාගෙන යනවා. එතෙන්දී ක්‍රීඩා පාසලකට නිශ්චිත කරපු වගකීම සහ ක්‍රියාදාමය සම්බන්ධයෙන් මම මුලින් කිව්වා වගේ අපි ශක්තියතා වර්ධන අධ්‍යයනය කරමින් අමාත්‍යාංශ විදිහේ සහ ක්‍රීඩා අමාත්‍යාංශ විදිහට බලමින් සහ මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. මොකද ක්‍රීඩා පාසල් නම් කරන තියෙන ක්‍රීඩා පාසල් වල මේ පෝෂණය පුහුණුකරුවන් සියලු දෙනා සිටිය යුතුයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි නිශ්චිතව තෝරා ගන්න පාසල් වල ඊළඟට සංවර්ධනය කිරීම හැකියාවක් තිබිය යුතුයි. ඒ නිසා විද්‍යාත්මක තෝරාගෙන තමයි ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ. ඒ සම්බන්ධ නිසි ක්‍රියාවලියක් අපි පවත්වාගෙන යනවා. ප්‍රශ්න 5